හායි ළමයි ඔයත් දෙදස් විසි හතේ හරි දෙදස් විසි අටේ හරි එලවල් කරන කෙනෙක්ද. එහෙනම් මෙන්න වාට ගැලපෙනම ස්ටඩි ප්ලෑන ප්ලෑන එක මුලින්ම තියන්නේ විෂන් බෝඩ් එක. මෙතනදී ඔට කැමති පික්චර්ස් දාලා ඔයා කැමති විදිහට ඔයාගේ විෂන් බෝඩ් ක්‍රියේට් කරගන්න පුළුවන්. විෂන් බෝඩ් එකෙන් පස්සේ තියෙන්නේ මූඩ් ට්‍රැකර් එකයි ස්ලීප් ට්‍රැකර් එකයි. ඊට පස්සේ තියෙන්නේ ස්ටඩී ට්‍රැකර් එක. මේකෙදී එක විෂයන්වලට අදාළව පාඩම් කොටස් ලියාගෙන ඒවගේ තියරි කව කලාට පස්සේ මාක් එකක් දාන්න වගේම එක අනුකොටස් වලට අදාළව පාස් පේපර්ස් කරලා MCQ, SCQ, EQ මාක්ස් දාන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මොඩල් පේපර්ස් ට්‍රැකර් එක. මේකෙදී ඔයාට එක විෂයට අදාළව මොඩල් පේපර්ස් කරලා ඒ වගේ මාක්ස් දාන්නත් පුළුවන්. මොඩල් පේපර්ස් ට්‍රැකර් එකෙන් පස්සේ තියෙන්නේ පාස් පේපර්ස් ට්‍රැකර් එක. මේකෙදී ඔයාට එක විෂයට අදාළව අවුරුදු 20ක පාස් පේපර්ස් වට 3 ගානේ කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මොඩල් පේපර්ස් ප්‍රෝග්‍රස් ෂීට් එකයි පාස් පේපර්ස් ප්‍රෝග්‍රස් ෂීට් එකයි. ඔයාගේ පේපර්ස් වලට ගන්න මාක්ස් chart එකක් විදිහට ඇඳලා ඔයාගේ ප්‍රෝග්‍රස් එක බලා ගන්න මේ ෂීට් එකේදී පුළුවන්. මේ තියෙන්නේ හැම මාසයකටම ඇඩ් වෙන ෂයින් පේජ් එක. ෂයින් පේජ් එකෙන් පස්සේ මන්ත්ලි ප්ලෑන් එකක් වගේම වීක්ලි ප්ලෑනර්ස් 4ක් ඇඩ් වෙනවා. ඒ වගේම මන්ත්ලි පේපර්ස් ප්ලෑන් එකකුත් ඇඩ් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඩේලි ප්ලෑනර්ස් ටික. එක මාසයකට ඩේලි ප්ලෑනර්ස් 31ක් ඇඩ් වෙනවා. මේකෙදී ටු-ඩු ලිස්ට් එකක් ලියන්න වගේම ස්ටඩි අවර්ස් අනුව මේ කොටු පාට කරලා ඔයා දවසට පැය කීයක් පාඩම් කළාද කියලා බලා ගන්න පුළුවන්. හැම මාසකම අවසානයට එන ස්ටාර් සිස්ටම් එකකින් ඔයා වැඩ කරපු පැය ගාන මාක් කරන්න පුළුවන්. ඉතින් අපි ළඟ තියෙන ප්ලෑනර්ස් වල මන්ත්ලි ෂයින් පේජස් වගේම කවර් පේජස් වල ෆොටෝස් බලන්න කැමති අය මෙන්න මේ නම්බර් එකට WhatsApp මෙසේජ් එකක් දාන්න.